ආයුබෝවන් සියලුම දෙනාට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔටෝ ෆොරෙක්ස් ට්‍රේඩින් වල දෙවන කොටස. මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වුණා හොඳ බ්‍රෝකර් කෙනෙක් අපි තෝරගෙන ඒ බ්‍රෝකර් යටතේ රෙජිස්ටර් වෙලා ට්‍රේඩින් account එකක් ඕපන් කරගන්න විදිය සහ අපි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන අපි settings හදාගන්න ආකාරය ගැන අපි මේකෙදි කතා කරමු. රයිට්, මේ දැන් ඔයගොල්ලන්ට තිරේ පේන්නේ මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න බ්‍රෝකර් ආයතනය. ඉතින් මම මේ බ්‍රෝකර් ආයතනය තෝරා ගැනීමට හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. මේ අතුරින් ප්‍රධානම කාරණාව වන්නේ අපිට ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් කියන යන පහසුකම් දෙකම ඉතාමත්ම වේගවත්ව සහ කාර්යක්ෂමව ඒගොල්ලෝ කරලා දෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම වර්ල්ඩ් වයිඩ් ගත්තොත් එහෙම ෆයිනෑන්ෂල් සර්විස් සහ සෙන්ට්‍රල් බැංක් වලට ඒගොල්ලෝ රෙගුලේට් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඉතාමත් ලෝ ස්ප්‍රෙඩ් එකක් අපිට ලබා දෙන්නේ. අපිට අලුතෙන් සම්බන්ධලා ඉන්න කට්ටියට මේ වචන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මගේ ඉස්සරහ වීඩියෝ වල එක එක පැහැදිලි කරලා දෙනවා. දැනට මේ ඔටෝ ෆොරෙක්ස් ට්‍රේඩින් සිස්ටම් එකට අදාළ නැති නිසා මම ඒ ගැන වැඩි පැහැදිලි කරන්න යන්නේ. එතකොට මැනුවල් ට්‍රේඩ් කරන කට්ටියට මම මුලින් ඉඳන් වෙනම පාඩම් මාලාවක් කරා යනවා. එතකොට ඒක අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලෝ අපිට සෙන්ට් account provide කරනවා. ඊට පස්සේ සෙෆ් කියන පහසුකම ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා ෆ්‍රී. ඊට අමතරව මේගොල්ලෝ අපිට මම ට්‍රස්ටඩ් බ්‍රෝකර් කෙනෙක් විදිහට ඒගොල්ලන්ව නම් කරනවා. මොකද මම දැනට අවුරුදු 9කට වඩා වැඩි කාලයක් මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා. මේ වෙනතුරු කිසිම ඩිලේ එකක් අපිට වෙලා නැහැ. මගේ මුදල් අස්ථානගත වෙලාවත් නැහැ. ඒ නිසා මම ට්‍රස්ටඩ් බ්‍රෝකර් කෙනෙක් විදිහට මෙයාව ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න කැමතියි. ඉතින් මම මේ බ්‍රෝකර් එක රෙජිස්ට්‍රේෂන් ලින්ක් එක ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ තිරේ දිස්සෙන වින්ඩෝ එක ඕපන් වෙනවා. මම ඔයගොල්ලන්ව ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් කරනවා කොහොමද මේකේ රෙජිස්ටර් වෙන්නේ. ඒ වගේම account එක කොහොමද වෙරිෆයි කරගන්නේ. ඒත් එක්කම කොහොමද අපි ට්‍රේඩින් account එකක් ඕපන් කරගන්නේ සහ ඩිපොසිට් එකක් සහ විත්ඩ්‍රෝවල් එකක් කරගන්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයගොල්ලන් ගයිඩ් කරනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරායින් පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ වින්ඩෝ එකට එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔතන රෙජිස්ටර් කියලා බටන් දෙකක් තියෙනවා. ඒ බටන් දෙකෙන් කැමති එකක් ඔයගොල්ලන්ට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ සිකියුරිටි වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ඔයගොල්ලන්ට තියෙන මෙතන තියෙන ටික් එක දාන්න විතරයි. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ බේසික් රෙජිස්ට්‍රේෂන් පේජ් එකකට එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි හරියට ලබා දෙන්න. පාස්වර්ඩ් එක දෙනකොට පහළ තියෙන ක්‍රයිටීරියා හතරම කම්ප්ලීට් වෙන්න ඕනේ. එතකොට තමයි ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් හැදෙන්නේ. ඒ වගේම ඊමේල් එක දෙනකොට මම රෙකමන්ඩ් කරන්නේ අලුත්ම ඊමේල් එකක් ඔයගොල්ලෝ මේකට හදා ගන්න නම් හොඳයි කියලා. ඊමේල් එකේ පාස්වර්ඩ් එකයි ඔයගොල්ලෝ හරියට දුන්නාන් පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ වගේ පේජ් එකකට ලෝඩ් වෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ පේජ් එක මෙන්න මේ විදියට ක්ලෝස් කරගන්න ඕන. දැන් අපිට නැවතත් හෝම් පේජ් එක බලා ගන්න පුළුවන්. එතන තියෙනවා sign in කියලා බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට sign in page එකට ලෝඩ් වෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ කලින් දීපු ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි හරියට මෙතනින් එන්ටර් කරලා sign in කියන බටන් එක ක්ලික් කරන්න. right. දැන් අපි ලොග් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට Excel site එකේ dashboard එක ඔයගොල්ලන්ට පෙන්වන්න කරනවා. එතකොට මෙතන අපිට පේනවා ඒගොල්ලන්ගේ default account එක ඔයාලට open වෙලා තියෙනවා. මෙන්න මෙතන account number එක තියෙනවා. standard account එකක්. අපි ඒක use කරන්නේ නැහැ. අපි අලුත් account එකක් open කරගන්න ඕනේ. ඒට අමතරව මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ balance එක පෙන්නනවා. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ගේ profile එක බලා ගන්න පුළුවන්. මෙතන notification තියෙනවා. ඒ වගේම දැන් ඔයාලට අලුත් notification එකක් ඇවිල්ලා තියෙන වෙනකොට ඔයාගේ account එක complete කරන්න කියලා first deposit එක කරන්න කලින් මෙතන මේක අපිට complete කරන්න තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු අපේ ප්‍රොෆයිල් එකේ ස්ටේටස් එක මොකද්ද පෙන්වන්නේ කියලා. ඒකට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා එතන settings කියලා option එකක් තියෙනවා. ඒක ක්ලික් කරායින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් not verified කියලා පෙන්වනවා.
හරි. එහෙනම් අපේ වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගමු. ඉස්සල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ නොටිෆිකේෂන් එකේ පෙන්න කම්ප්ලීට් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට කම්ප්ලීට් කරන්න තියෙන ලිස්ට් එක පෙන්නනවා. මෙතනදී account එක verify කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාගේ email address එකයි ඔයාලට වැඩ කරන phone number එකයි සහ ඔයාගේ profile එක complete කරන්න ඕන ඒකේ address proof එකක් තියෙන document එකක් අපි සූදානම් කරගන්න ඕනේ. ඒකට අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ තියෙන ID එක හරි driving license එක තමයි පාවිච්චි කරන්නේ verify කරගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන get started now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ වගේ email එකට එනවා OTP එකක්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ OTP එක මෙන්න මෙතනින් type කරන්න. ඊට පස්සේ ඔයාලට email එක verify කරගන්න පුළුවන්. හරි අපිට දැන් මෙතන පේනවා අපේ ඊමේල් එක ඒගොල්ලෝ කන්ෆර්ම් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන අපේ මොබයිල් නම්බර් එක කන්ෆර්ම් කරගන්න ඕන. ඒකට ඔයාලට මෙතන තියෙන confirm phone කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න එනවා. ඊට පස්සේ ඔයා මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරලා confirm කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ මොබයිල් එකට එනවා OTP එක. ඒක ඊට පස්සේ මෙතන OTP එකේ හරියට ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට මොබයිල් ෆෝන් එකත් කන්ෆර්ම් කරගන්න පුළුවන්. මොබයිල් ෆෝන් එක කන්ෆර්ම් වෙනත් එක්ක මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක රිමයින්ඩ් ලේටර් දෙන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ගේ කම්ප්ලීට් කරන්න තියෙන තුනෙන් දෙකක් දැන්ට කම්ප්ලීට්ලා දෙනවා. ඊළඟට කම්ප්ලීට් කරන්න තියෙන වගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගන්න එක. හරි දැන් අපි අවසාන වෙරිෆිකේෂන් එකත් කරමු. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ ID එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි ළඟට ගන්න ඕනේ. ඒකේ තියෙන ඩීටේල්ස් ඒ විදිහටම ඔයා මේකේ ප්‍රොෆයිල් එකේ ඉන්ෆෝමේෂන් වල අප්ඩේට් කරන්න ඕනේ. මුලින්ම ඔයාගේ ෆස්ට් නේම් එක අහනවා. ඒකට ඔයාගේ ලාස්ට් නේම් එක තියලා ඉතුරු ඔක්කොම ටික ඔයාලට දාන්න පුළුවන් ෆස්ට් නේම් එක යටතේ. ඊට පස්සේ ලාස්ට් නේම් එක දාන්න පුළුවන් මේ ඊළඟට ලාස්ට් නේම් කියන තැනින් බර්ත්ඩේ එක හරියටම දාගන්න. ඊට පස්සේ මෙතන ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ජෙන්ඩර් එකත් සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දානකොට මතක් කරලා ID එකේ හරි ලයිසන් එකේ හරි තියෙන හරිම විදියට දාන්න අකුරක්වත් වෙනස් කරන්න නැතුව. ඉංග්‍රීසි වලින් තියෙනවා නම් එහෙමයි සිංහලෙන් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ විදියට ටයිප් කරන්න පුළුවන්. සිංහලෙන් තියෙන ID එක ලයිසන් එක කොහොමද ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ඉංග්‍රීසි වලින් තියෙන විදියටම ටයිප් කරන්න. ඇඩ්‍රස් එකත් හරියට එන්ටර් කරායින් පස්සේ අපිට කරන්න තියෙන්නේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපි ඒකටත් හරියට පිළිතුරු දෙන්න ඕනේ. මම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ටික මෙතනින් පෙන්නගෙන යන්න ඕගොල්ලන්ට තියෙන එක කම්ප්ලීට් කරගන්න. රයිට් අපි දැන් ප්‍රොෆයිල් ඩීටේල්ස් කම්ප්ලීට් කරලා තියෙනවා. දැන් අපිට මේක සබ්මිට් කරන්න තියෙන්නේ. සබ්මිට් කරායින් පස්සේ අපිට එනවා ID වෙරිෆිකේෂන් එක. හරි එහෙනම් අපි දැන් ID වෙරිෆිකේෂන් එකත් පටන් ගමු. රයිට් මෙතන check your name යටතේ වගේ සම්පූර්ණවම පෙන්නනවා. ඉතින් ඔයා check කරන්න ඕන වගේ සබ්මිට් කරන්න හදන identity document එකත් එක්ක මේ නම හරියටම match වෙනවද කියලා. එහෙම නැත්නම් මෙතනින් අනිවාර්යයෙන්ම edit කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක verify වෙන්නේ නැහැ. නමේ ප්‍රශ්නයක් නැත්නම් ඔයා කෙලින්ම upload document කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. මෙතනදී අපිට data use agreement එකක් එනවා pop-up message එකක් විදියට. අපිට තියෙන්නේ මෙතන ටික් එක දාලා document එක submit කරන්න. දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ අතේ තියෙන document එක අදාළ type එක මෙතන select කරන්න ඕන.
ඩ්‍රයිවිං ලයිසන් එක නම් ඩ්‍රයිවිං ලයිසන් එක, එහෙම නැත්නම් ID එක නම් ID එක. එතකොට තව ඔප්ෂන් දෙකක් තියෙනවා, පාස්පෝර්ට් එක සහ රෙසිඩන්ට් පර්මිට් කියලා. ඒ දෙක එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒ දෙක සිලෙක්ට් කරොත් එහෙම ඔයාලට තව වෙනම ඇඩ්‍රස් වෙරිෆිකේෂන් දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා රෙකමන්ඩ් කරන්නේ ඩ්‍රයිවර්ස් ලයිසන් එක සහ ID එක, ඔය දෙකෙන් එකක්. ඒ වගේම තමයි ඔයා අදාළ ඩොකියුමන්ට් එකේ ඉමේජ් එක කැප්චර් කරගන්නකොට අනිවාර්යයෙන් මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික ෆලෝ කරන්න ඕන. මොකද ඩොකියුමන්ට් එකේ එජස් අතර පේන විදිහට තමයි අපි කැප්චර් කරගන්න ඕන. එහෙම නැත්නම් ඒ ඩොකියුමන්ට් එක රිජෙක්ට් වෙනවා. දැන් අපි බලමු ඔයාගේ ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරන ඒරියා එක. ඔයාට මෙතන ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. එකක් තමයි ඔයාට මොබයිල් ෆෝන් එකෙන් අප්ලෝඩ් කරන්න පුළුවන් උඩ තියෙන ලින්ක් එක හරහා. අප්ලෝඩ් ඩොකියුමන්ට් with your phone කියන ලින්ක් එක හරහා ඔයාට මොබයිල් ෆෝන් එකකින් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඔයාට තියෙන්නේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන QR කෝඩ් එක මොබයිල් ෆෝන් එකකින් ස්කෑන් කරලා ඊට පස්සේ මොබයිල් ෆෝන් එකට ඔයාට මේ සිස්ටම් එක ලොග් වෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ ෆෝන් එක හරහා ඒ අදාළ ඉමේජ් ඩොකියුමන්ට් එක කැප්චර් කරගන්න. ඊට අමතරව මෙතන ඔයා ID එක සිලෙක්ට් කරා නම් මෙතන ඔප්ෂන් දෙකක් එනවා. ID එකේ ෆ්‍රන්ට් සයිඩ් එකට සහ ID එකේ බැක් සයිඩ් එකට. එතකොට ඔයාලට ඒ අදාළ ඩොකියුමන්ට් දෙක ඔයාගේ ඩ්‍රයිවර් එකෙන් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඩ්‍රයිවර්ස් ලයිසන් එක සිලෙක්ට් කරා නම් ඔයාලට එක ඉමේජ් එක කැප්චර් කරන්න එන්නේ. එතනදී ප්‍රශ්නයක් තියෙනවා, අලුත් ඩ්‍රයිවර්ස් ලයිසන් එකට ෆ්‍රන්ට් සයිඩ් එකේ එක්ස්පයර් ඩේට් එක පෙන්නුම් කරන්නේ. එතකොට එහෙම වුණොත් ඒ ඩොකියුමන්ට් එක රිජෙක්ට් වෙනවා. පරණ ඩ්‍රයිවර් ලයිසන් එකේ නම් තියෙනවා එක්ස්පයර් ඩේට් එක. අනිවාර්යයෙන්ම ඩ්‍රයිවර්ස් ලයිසන් එක එක්ස්පයර් වෙලා තියෙන්න බෑ අප්ලෝඩ් කරන වෙලාවට. ඒ නිසා ඒක පොඩ්ඩක් චෙක් කරලා ඔයාලා ඩ්‍රයිවර්ස් ලයිසන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට තියෙන ID එක අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ වෙරිෆයි කරනවා. සිංහලෙන් තිබුණත් ඉංග්‍රීසියෙන් තිබුණත් ප්‍රශ්න නැහැ ID එක. ඒක අප්ලෝඩ් කරලා ඉවර වුණාන් පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන සබ්මිට් ඩොකියුමන්ට් කියන බටන් එක ක්ලික් කරන්න. ඔයා ඩොකියුමන්ට් සබ්මිට් කරායින් පස්සේ ඩොකියුමන්ට් එක රිවිව් වලට යනවා. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඩොකියුමන්ට් එකක් ඔයා සබ්මිට් කරොත් අනිවාර්යයෙන්ම විනාඩි 10ක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කන්ෆර්ම් කරනවා. එහෙම නැති වුණොත් ඔයා සිංහල ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ 24 hours ඒකට අරගන්නවා. දැන් ඔයාගේ ස්ටේටස් වල පෙන්වන්නේ partially verified කියලා. හැබැයි තාම ඔයාලට ඩිපොසිට් කරන්න හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාගේ account එක verify කරගන්නකම් ඔයාලට ඩිපොසිට් කරගන්න හැකියාවක් නැහැ. අපි දැන් ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම එතන my accounts යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට default account එකක් open වෙලා තියෙනවා. ඒක standard account එකක්. අපි ඒ account එක පාවිච්චි කරන්නේ නැහැ. අපි වෙන account එකක් open කරගන්න ඕනේ cent account එකක්. මොකද අපි auto forex trading system එක install කරන්නේ cent account එකකට. අපි normal account එකක් දානවා නම් සෑහෙන මුදලක් deposit කරන්න ඕන. එහෙම නැතුව අපි පොඩි මුදලක් deposit කරන නිසා අපිට cent account එකකට යන්න වෙනවා. මම දැන් ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න සෙන්ට් account එක මෙතනින් ඕපන් කරගන්නේ කොහොමද කියලා. ඔයා ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා සෙන්ට් account එකක් ඕපන් කරගන්න. මුලින්ම ඔයාලට කරන්න තියෙන මෙතන ඕපන් account කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔප්ෂන් කිහිපයක් එනවා. එතනදී මෙතන ස්ටෑන්ඩඩ් සෙන්ඩ් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ account එකේ details ටික ඔයාලට දාන්න එනවා. එතනදී ඔයා අනිවාර්යෙන් බලන්න මෙතන රියල් කියන එක සිලෙක්ට් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ බලන්න ස්ටෑන්ඩඩ් සෙන්ට් USC වලින් තියෙනවද කියලා. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් සෙන්ට් කියලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මෙතන ලිවරේජ් එක අනිවාර්යයෙන්ම 1.500 හදා ගන්න ඕනේ. ඒත් එක්කම මෙතන ප්ලැට්ෆෝම් එක ඔයා MT4 සිලෙක්ට් කරගන්න ඕනේ. අවසානට ඔයාට ලොගින් account එකට password එකක් දෙන්න තියෙනවා. ඔයා ඒ password එක දෙනකොට අනිවාර්යයෙන් මෙතන criteria 4ක් ඒගොල්ලෝ පෙන්වන මේ criteria 4 complete වෙන විදිහට password එක ලබා දෙන්න. එතකොට තමයි ඒක strong password එකක් වෙන්නේ. ඊට පස්සේ අපි create account කියන බටන් එක ක්ලික් කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ සෙන්ට් account එක ඕපන් වෙලා තියෙනවා. මෙතන details ටික තියෙනවා. එතන option කිහිපයක් තියෙනවා. එතකොට අපිට එතන deposit, එතකොට withdrawal, ඊට පස්සේ transfer කරන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා ටික් තුනක්. එතන drop down list එකක් තියෙනවා. ඔයාට එතන ක්ලික් කරායින් පස්සේ ඔයාට මෙන්න මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. එතන තියෙන account information කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ ඔයාට account එකේ details ටික බලා ගන්න පුළුවන්. එතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ account type එක, එතකොට actual leverage එක, ඊට අමතරව අපේ balance එක, server එක සහ login account number එක.
ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. අපිට ඒ ටික අවශ්‍ය වෙලා වෙච්ච වෙලාවක මෙතනින් තමයි අපි ඒ ටික අරගන්නේ. අපේ account එක verify නැති නිසා තාම අපිට මේ deposit option freeze වෙලා තියෙන්නේ. ඔන්න දැන් පැය 24කට පස්සේ අපේ account එක verify කරලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් අපේ deposit option ටිකත් අනිවාර්යයෙන්ම available වෙලා තියෙන්නේ. අපිට ඩිපොසිට් කරන්න මේගොල්ලෝ හොඳ ඔප්ෂන් එකක් අපිට දීලා තියෙනවා. අපිට ශ්‍රී ලංකන් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් විදියට අපිට ඩිපොසිට් කරන්න පුළුවන්. එතකොට හරියටම පැය 3කට වඩා අඩු කාලයක් ඇතුළත අපේ ඩිපොසිට් එක කම්ප්ලීට් වෙනවා. අපි ශ්‍රී ලංකා බැංක් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක තෝරගත්තයින් පස්සේ ඩිපොසිට් එකක් කරන්න අපි මෙතන ඊට පස්සේ account number එක හරියට select කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඩිපොසිට් කරන amount එක මෙතන සඳහන් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඊට අදාළව USD ප්‍රමාණය අපිට මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ කන්ටිනියු කරාන් පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකකට එනවා. ඊට පස්සේ අපිට මේක කන්ෆර්ම් කරන්න තියෙන්නේ. මම මෙතනින් එහාට යන්නේ නැහැ මොකද මගේ රේටින්ග්ස් බහිනවා. මම ඩිපොසිට් කරන්න ගිහිල්ලා ඒක කැන්සල් කරොත් එහෙම මෙතනින් එහාට ඔයගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන්. රයිට්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හරහා Xmas broker ගේ account එකක් open කරගන්න පුළුවන් වුණා. ඒ වගේම account එක verify කරගන්න පුළුවන්. ඒ වගේම trading account එකක් open කරගෙන deposit එක කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ පැහැදිලි කරා. නමුත් මට මේ වීඩියෝ එකේ trading platform එක download කරගන්න සහ ඒක install කරගන්න විදිය කියලා දෙන්න විදියක් තිබුණේ නැහැ. මොකද වෙලාව වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉතුරු ටික අරන් එනවා. එතකම් thank you.